හිටියොත් වරුවක් නැත. මගේ පොකට් එකේ මුදලක්. කවුරු කොහොම කිව්වත් මීයා khalifa දෙවගණක්. හරි ඉතින් මේක කරන්න ඉතින් ඕගොල්ලෝගේ ෆෝන් එකේ තියෙන Chrome browser app එකට යන්න. මෙන්න මේ විදිහට අපි Chrome browser app එකට යමු. app එකට ගිහිල්ලා ඔයගොල්ලෝ search කරන්න ඕනේ Google Flow කියලා. මේ මම දැන් search කරලා තියෙන එක ඔයගොල්ලෝ search කරන්න. ඊට පස්සේ මෙතන උඩින්ම එනවා නේද Google Labs කියලා. අන්න ඒක ඔබන්න. ඉබුවට පස්සේ මෙහෙම පෙන්නයි ඕගොල්ලොන්ට. එහෙම ගියාට පස්සේ මෙතන මේ යට තියෙනවා create with flow කියලා. අන්න ඒක ඔබන්න. එහෙම ඉබුවට පස්සේ ඕගොල්ලොන්ට ඉස්සෙල්ලාම මේ account එකක් හදන්න පෙන්නයි. මම නම් account එක කියන්නේ email එකෙන් log වෙලා තමයි account එක හදන්න තියෙන්නේ. සාමාන්‍ය විදිහටම email එකෙන් log වෙන්න තියෙන්නේ. email ටික ආපුවා පේනවා. ඊට පස්සේ මම ආපහු log වුණා. ඉතින් මේ බොහෝ දුරට මම email ටික නම් වහනවා. හරි ඊට පස්සේ මේ create get start දෙන්න. ඊට පස්සේ new project දෙන්න. පොඩ්ඩක් වෙලා යනවා. හොඳ ෆෝන් මේ මගේ අර ෆෝන් එකේ මේ පොඩ්ඩක් අර ප්‍රශ්නයක් තියෙන නිසා තමයි මෙහෙම වෙන්නේ. නැත්තම් හොඳට හැදෙනවා. හරි දැන් තාම load වෙනවා. හරි දැන් මෙහෙම ඇවිල්ලා ආවා. දැන් මෙහෙම ආවට පස්සේ ඕගොල්ලන්ට ඕන ෆොන්ට් එක මෙතන මෙහෙම ටයිප් කරන්න. ඉතින් මේ මම නම් මේ ඔයගොල්ලෝ ෆොන්ට් එක හදාගද්දි ඉංග්‍රීසි බැරි නම් මේ ඔයගොල්ලෝ Google එකෙන් මේ හදාගන්න. ඒක ප්‍රශ්නයක් නෑ. ඉතින් ඔයගොල්ලෝ මතක් කරලා මේ ෆොන්ට් එක හදද්දි ගානට මේ ඒ කියන්නේ නැවතීමේ තිත කොම්බු එන්නේ එහෙම දාන්න ඕනේ. නැත්නම් ඒක වීඩියෝ එක යවෙද්දි ක්‍රියේටිව් නැති වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ක්‍රියේටිව් විදියට හදන්න ඕන නම් ඒ විදියට ඒව ඇඩ් කරන්න. ඉතින් ඊට පස්සේ මේ මෙතන තියෙන ඊතලයේ ඔබන්න. ඉතින් අපි ජෙනරේට් කරපු වීඩියෝ එක දැන් හැදලා තියෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේ වීඩියෝ එක කියලා. මගේ පොකට් එකේ මුදලක්. කවුරු කොහොම කිව්වත් මීයා khalifa දෙවගණක්. හිටියොත් වරුවක් නැත. මගේ පොකට් එකේ මුදලක්. ඉතින් වීඩියෝ එක ඩවුන්ලෝඩ් වෙලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලොන්ට පුළුවන් මෙහෙම පල්ලෙහාට ඇදලා මේ මෙතන තියෙන මේ ඩවුන්ලෝඩ් බටන් එක දෙන්න. ඩවුන්ලෝඩ් බටන් එක දීලා මේ ඔරිජිනල් සයිස් මේ 720 අර ක්වොලිටි එක පෙන්වන්නේ. අන්න ඒක මේ දෙන්න. ඊට පස්සේ නිකම්ම ඩවුන්ලෝඩ් වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට තව මේ වගේ වීඩියෝ බලා ගන්න ඕන නම් මගේ channel එක subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. ඉතින් අපි නැවත හම්බෙමු සුබ ගමන්.